ඉතින් අපි අද කතා කරන්න යන්නේ බුදුදහමේ ඉන්න අතිශයින්ව ගෞරවයට පාත්‍ර වුණු ඒ වුණාට ගොඩක් අය හරියටම නොදන්න පැතිකඩවල් තියෙන චරිතයක් ගැන. ඔව්, ඒ තමයි මහා කරුණාවේ ප්‍රතිමූර්තියක් වගේ වෙන අවලෝකිතේශ්වර බෝධිසත්වයන් වහන්සේ. අපි බලමුද උන්වහන්සේගේ කතාව ඇතුලේ සැඟවිලා තියෙන මේ රසවත් තොරතුරු මොනවද කියලා. හොඳයි. අපි මේ ගමන පටන් ගමු පොඩි ප්‍රශ්නයකින්. බෞද්ධ ඉතිහාසය පුරාම අපි අහලා තියෙන බෝධිසත්වරු අතරින් ලෝකය පුරාම වඩාත්ම ජනප්‍රිය වුණේ කවුරු වෙන්න ඇති කියලාද හිතෙන්නේ? පොඩ්ඩක් හිතලා බලන්නකෝ. හරි. ඒ තමයි අවලෝකිතේශ්වර බෝධිසත්වයන් වහන්සේ. නමුත් ප්‍රශ්නේ තියෙන්නේ එහි උන්වහන්සේ මෙච්චරටම විශේෂ වෙන්නේ. ඒකට හේතුව මොනවද? ඔන්න ඔය දේවල් හොයාගෙන තමයි අපි මේ ශ්‍රේෂ්ඨ චරිතය ගැන ටිකක් ගැඹුරට කතා කරන්න යන්නේ. එනම් අපි මුලින්ම පටන් ගමු නමෙන්. මේ නමේ තේරුම මොකද්ද? ඒ වගේම උන්වහන්සේව අපි දකින රූපය, ඒ ස්වරූපේ පිටිපස්සේ තියෙන කතාව මොකද්ද කියන එකත් බලමු. ඇත්තටම උන්වහන්සේගේ සම්පූර්ණ මෙහෙවර ගැන කියවෙන හැරෙම ඔය නම ඇතුළෙම තියෙනවා කිව්වොත් නිවැරදි. එන අපි ඒ අර්ථය මොකක්ද කියලා හරියටම විමසලා බලමු. බලන්න. නමේ තේරුම තමයි ලෝකේ ශබ්ද වටහා ගන්නා තැනැත්තා. සරලව කිව්වොත් මේ ලෝකෙ කොහේ හරි තැනක දුක් විඳින ඕනෑම සත්වෙක්ගේ වේදනාව ඒ විලාපය අහලා ඒ දුකින් යාළෝ මුදව ගන්නවා කියවදුන ශ්‍රේෂ්ඨ පොරුන්දු තමයි මේ නමින් කියවෙන්නේ. ඉතින් මේක නිකම්ම නමක් නෙවෙයි. මේක මහා කරුණාවේ නොබින්දන පොරොන්දුවක්. ඕනෑම කෙනෙක් කොහේ හිටියත් මොන වගේ දුකක හිටියත් උන්වහන්සේගේ නම හිතින් හරි සිහිපත් කළොත් පිහිටට එනවා කියන නොසලෙන විශ්වාසය තමයි මේකෙන් ගොඩනැගෙන්නේ. හරි. දැන් අපි යොමු වරමු තවත් හරිම කුතුහලය දනවන පැත්තකට. ඒ තමයි අවලෝකිතේශ්වර බෝධිසත්වයන් වහන්සේව නිරූපණය කරන ස්ත්‍රී පුරුෂ භාවය ගැන. පුදුම හිතන දෙයක් තමයි කාලයත් එක්ක උන්වහන්සේව නිරූපණය කරපු විදිහ වෙනස් වෙලා තියෙනවා. මුල් කාලෙදී, ඒ කියන්නේ ටැං රාජවංශ කාලෙදී උන්වහන්සේව දැක්කේ පුරුෂ ස්වරූපයකින්. හැබැයි සොං සහ යුවාන් යුග වෙනකොට ඒ රූපය ටිකින් ටික ස්ත්‍රී ස්වරූපයකට හැරෙනවා. ඇයි එහෙම වුනේ? මොකද මිනිස්සුන්ට හිතුණා උන්වහන්සේගේ ඒ මහා කරුණාව, ඒ මෘදු බව, ඒ අනුකම්පාව කියන ගුණාංග මවකගේ සෙනෙහසට සමාන කරන්න ස්ත්‍රී රූපය වඩාත් සුදුසුයි කියලා. හැබැයි ඇත්තකම වැදගත් වෙන කාරණයකමයි මේක. බෞද්ධ දර්ශනයට අනුව බුද්ධත්වයේ කරා යන බෝධිසත්වරු කියන්නේ ස්ත්‍රී පුරුෂ කියන ભેදයකට කොටු වෙන අය නෙවෙයි. කරුණාවට ලිංගයක් නැහෙනි. ඒ නිසා දුකට පත්වෙච්ච සත්වයන්ව මුදව ගන්න අවශ්‍ය වෙන ඕනෑම වෙලාවක ඒ අවස්ථාවට ගැලපෙන ඕනෑම ස්වරූපයකින් පෙනී ඉන්න උන්වහන්සේලාට පුළුවන්. හොඳයි. ඉතින් මේ මහා කරුණාව ක්‍රියාවට නැංවෙන්නේ කොහොමද? උන්වහන්සේ මිනිස්සුන්ට උදව් කරන්නේ මොන වගේ ක්‍රමවලින්ද? අපි ඒ ගැන ටිකක් බලමු. උන්වහන්සේගේ උදව්ව විවිධාකාරයෙන් ලැබෙනවා. එක පැත්තකින් හදිසි අනතුරක්, ස්වභාවික විපතක් වගේ දෙයකින් කෙනෙක්ව ආශ්චර්යමත් විදියට ගලව ගන්නවා. අනිත් පැත්තෙන් අපේ එදිනෙදා ජීවිතයේ ප්‍රශ්නවලට පිහිට වෙනවා. ඒ කියන්නේ රැකියාවක දියුණුවක්, හොඳ විවාහයක්, නැත්නම් ආරක්ෂාව වගේ පෞද්ගලික බලාපොරොත්තු ඉටු කර ගන්නත් උන්වහන්සේගේ ආශිර්වාදය ලැබෙනවා කියලා විශ්වාසයක් තියෙනවා. දහස කියන මේ ඉලක්කම හරිම බලවත්. පොඩ්ඩක් හිතන්න එකම මොහොතක මේ ලෝකයේ විවිධ තැන්වල දුක් විඳින අසංඛ්‍යාත සත්වයන්ගේ වේදනාව දකින්න ඇස් 1000කුත් ඒ හැමෝටම එකම වෙලාවේ පිහිට වෙන්න අත් 1000කුත් තියෙනවා කියන සංකල්පය කොච්චර ගැඹුරුද? එතකොට අවලෝකිතේශ්වර බෝධිසත්වයන් වහන්සේ වැඩවසන්නේ කොහෙද? අපි දැන් මේ ප්‍රශ්නෙට අවධානය යොමු කරමු. දැන් උන්වහන්සේට සම්බන්ධ පූජනීය තැන්, ඒ කියන්නේ ඉන්දියාවේ පෝතාලක කන්ද, චීනයේ පුටුවෝ කන්ද වගේ ස්ථාන මේ ලෝකේ තියෙනවා. හැබැයි උන්වහන්සේගේ සැබෑ නිවහන විදියට සැලකෙන්නේ සුඛාවතී කියන පරම සුන්දර ලෝකය. නමුත් අපි ජීවත් වෙන මේ සහ ලෝකය කියන්නේ දුකින් පිරුණු තැනක්නේ. අන්නේ දුක් විඳින අයට පිහිට වෙන්න තමයි උන්වහන්සේ නිතරම මේ ලෝකයට ජුව කරනවා කියලා කියවෙන්නේ. අවසාන වශයෙන් අපි එනවා සමහර විට මේ කතාවේ තියෙන පුදුමම හිතෙන ප්‍රශ්නට. මෙච්චර බලවත් බෝධිසත්වයන් වහන්සේ නමකගේ ගුරුවරයා කවුරු වෙන්න පුරවන්ද? එවෙන කවුරුත් නෙමෙයි බුදුවරුන් අතර රජු විදියට සැලකෙන අමිතාභ බුදුරජාණන් වහන්සේ. මේ ගුරුගෝල සම්බන්ධය තමයි අවලෝකිතේශ්වරයන්ගේ සම්පූර්ණ මෙහෙවරේම පදනම වෙන්නේ. ඕගොල්ලෝ හොඳට බැලුවොත් උන්වහන්සේගේ ඔටුන්නේ නිතරම අමිතාභ බුදුරජාණන් වහන්සේගේ පුංචි රූතයක් තියෙනවා. ඒක තමයි Tamanගේ ගුරුවරයාට දක්වන ඒ ගැඹුරු ගෞරවයේ සංකේතය. ඒකෙන් පැහැදිලි වෙනවා Tamanගේ ගුරුවරයාගේ මාර්ගය අනුගමනය කරන එක තමයි උන්වහන්සේගේ මෙහෙවරේ හරය කියලා.
ෂණ්ඩාව හිමියන්ගේ මේ කියමනෙන් ඒක තවත් පැහැදිලි වෙනවා. උන්වහන්සේගේ ගැලවීමේ කාර්යය උච්චතම අවස්ථාව තමයි මිනිසුන්ට තමන්ගේ ගුරුවරයා, ඒ කියන්නේ අමිතාභ බුදුන්ගේ නාමය සිහි කරන්න මඟ පෙන්වන එක. මොකද ඒ තුලින් එයාටත් ඒ සුඛාවති ලෝකයේ උපත ලබන්න අවස්ථාව ලැබෙනවා. ශාක්‍යමුනි බුදුන් වහන්සේගේ මේ ප්‍රකාශය හරිම බලවත්. බලන්න මෙතන කියවෙන්නේ කවුරු හරි කෙනෙක් අමිතාභ බුදුන්ගේ නාමය සිහි කරනවා නම් අවලෝකිතේශ්වර බෝධිසත්වයන් වහන්සේ ඒ කෙනාගේ හොඳම මිතුරෙක්, හොඳම ආරක්ෂකයෙකු බවට පත්වෙනවා කියන එක. ඒ කියන්නේ ගුරුවරයාට ගරු කිරීමෙන්ම ගෝලයාගේ පිහිටත් ලැබෙනවා කියන එක. ඉතින් අපි මේ විග්‍රහය අවසන් කරමු අපිටම යොමු කරගන්න පුළුවන් ප්‍රශ්නයකින්. මහා කරුණාව කියන එක විවිධ ස්වරූපවලින් අපේ ජීවිතවලට එනවනම් මේ තාක්ෂණයෙන් පිරුණු අද දවසේදී අපි ඒ කරුණාව හඳුනගන්න කොහොමද? සමහර විට ඒක තියෙන්නේ අපි හිතනවටත් වඩා ගොඩක් ළඟින් වෙන්න පුළුවන්.